ආයිබෝවන් බලමද සහලයක් කොහෙටද හැරුණේ කියලා හැරුණා වත්කම් වල තමුත්තේගම අතර වටේ ලංකාවේ ජෙප්පන්ගේ ඇත්තෙන්ම හදවතින්ම මම මේ දවස්වල සතුටු වුණා. මමත් හිතුවේ ඇත්තෙන්ම JP එකේ ඉන්නේ හිඟන්නු කියලා. එහෙම තමයි ප්‍රචාරයක් කරලා තිබ්බේ. මොකද මට අද වගේ මතකයි සෝමවංශ අමරසිංහ මහත්මයා ලංකාවට ඇවිල්ලා කළුතර මීටින් එක තියලා කරනකොට මගේ මිත්‍රෙක් ඇහුවා. ඒ කියන්නේ අපිට වැඩි උඟක් වයසයි එතකොට යා. සෝමවංශ අමරසිංහ මහත්තයාට සල්ලි තියනවාද කියලා මම ඇයි කියලා. ආණ්ඩුවක් කරන්නේ. ඒ කියන්නේ ඒ මිත්‍රයා පවා හිතාන දීලා තියෙන්නේ මෙතෙක් කල මේ පාලකයෝ මුන්ගේ සල්ලි ගන්න තමයි රට කරලා දෙන්නේ කියලා. ඒකයි ජනතාවට වැරදිච්ච දේ. අපේ ජනතාව දැනුවත් දැනගන්නේ මේ සත පහක්වත් අපි වෙනුවෙන් කියලා වියදම් ගන්නේ ඒ මිනිසුන්ගේ මුදල් නොව මෙතෙක් කල් හෝ ඉදිරියට ඕනම රටක ඒ අපේ සල්ලි අපට නීතියානුකූලව බෙදලා දෙනවා නේ පරිහරණය කරනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඔයාලා දන්නවා මීට කලින් මට මතක 80 ගණන් වල 70 ගණන් වල පවා අපේ දෙමව්පියෝ අපිට කියපුවා තමයි JP එක කුල ප්‍රශ්නෙන් හීන වෙච්ච අඩු කුලේ. ඒ හින්දා උන් අපිත් එක්ක වෛරයක් තියෙනවා. ඒ හින්දා තමයි පුතේ ඔය මේවා කරන්න කිව්වා. කුල ප්‍රශ්නයක් අදගත්තා. හැබැයි අපි තේරුම් ගත්තා මේකේ තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්. ඒක දෙමව්පියෝ තේරුම් ගත්තේ නැහැ. දෙමව්පියෝට පොම්ප කරලා තිබ්බේ ඒ කාලේ පාලකයෝ මේක කුල ප්‍රශ්නයක් මුන් අඩු කුලේ ඒ නිසා මේ වෛරයකින් මේවා කරනවා. හරිද? හැබැයි ඔයාලා දන්නවා ජනාධිපති ඔක පිළිගත් ඒ මිනිස්සුන් පිළිගන්න අපි පිළිගන්නේ නැහැ කුල ප්‍රශ්න. දිසානායක නේ? එතකොට දැන් වත්කම් ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි. අර කුඩු නාලිකාවයි නයි නාලිකාවයි මේ දවස්වල පට්ට විදියට ගේමක ඉන්නේ මේ වසන්ත සමරසිංහ මහත්මයාගේ ඒ අනිත් ඒ මිනිස්සුන්ගේ වත්කම් ගැන. මම දැක්කා කුඩු නාලිකාවට ගෙනල්ලා ඉන්නවා ගම්පහ ටියුෂන් කාරෙක්. ඒ ලපයියා කියනවා මාත් ක්ලාස් කරන්නේ කොහොමද දන්නේ නැල්ලු මේම හොයන්නේ. අහගනි. ඒ මනුස්සයා කියන්නේ 80 ගණන් වල ක්ලාස් කරා කියලා. ඒ දවස්වල පැල්පත් ගහගෙන තමයි හරකෝවා කරේ මිනිස්සු. ටියුෂන් පටන් ගන්න කාලේ අපිට මතකයි අපේ මිත්‍රයෝ කරා දැන් ওই උපුල් කහට පිටියේම ගම්පොළ අපි රෑ 30 පෝස්ටර් ගැහුවා. පෝස්ටරයක් ගහන්න මිනිහෙක් නැහැ. පටන් ගන්න කාලේ මිනිස්සු පොඩි පන්සල් වල ගිහිල්ලා ඉල්ලුවා පොඩි කාමර කෑලි. එහෙම පටන් ගත්තා. එතකොට මේ මිනිස්සයා මේ ටියුෂන් වලින් හම්බ කරා කියලා නෙවෙයි කියන්නේ. මේ මිනිස්සයාගේ අම්මගේ තාත්තගේ ඉඩකඩම් දීලා තියෙනවා. මොකද නැත්නම් ওই ගම්පහ ඒ හාදයාටවත් ඔය කියන ටියුෂන් හාදයාටවත් එහෙම නැතුව ඔය නයි මේ කාර්ය මේ නාලිකාවට කුඩු නාලිකාවට හම්බෙන්නේ නැහැ. ඒ එහෙමනම් වසන්තගේ දේපොළ ගන්න උඹලගේ අම්මා ගිහින් දෙන්න වසන්තගේ තාත්තට. අන්න එතකොට ඒකෙන් දේපොළෙන් ටිකක් දෙයි. මොකද මම පර්චස් 15 ගත්තේ ලක්ෂ 2යි ගානක. ඒතකොට පර්චක් මට 20000 ගානේ එතුමා දුන්නා. දැන් පර්චස් 15 කෝටි 2ක් විතර වටිනවා. ගේට් එක ගත්තොත් කෝටි 2කමාරක් විතර වටිනවා. ඉතින් ඒවා ඉතින් දැන් කවුරු හරි ඇහුවොත් අම්මෝ ඔයාට දෙප් අර මහ පොළොව බිම් කොට ගණන් ගිහින් නේද? වාහනයක් තියෙනවා. ලක්ෂ 50ක් විතර වටිනවා. ඉතින් මගේ ඔය දේපොළක් දැම්මොත් මු පිස්සු ඇදෙනවා. ඒවා පොඩි දේවල්. වසන්ත ගොඩාක් ක්‍රමයේ කියනවා. තමුත්තේගම එදා තමුත්තේගම නෙවෙයි අවුරුදු 20කට පස්සේ තමුත්තේගම. එතකොට මේවා අවුරුදු 7කට කලින් අනුර කුමාර කියනවා අපේ සහෝදරවරුන් ඉන්නවා මෙවැනි දේපොළ තියෙන මිනිස්සු. මොකෝ මේකේ හිඟන්නු නෙවෙයි යකෝ අර జగත් කියන්නේ ඒකනේ. මගේ මුදල් මං JP එකට වැඩ කරාට මාලිමාවට මගේ ගෙදර තියෙන සම්පතක ඇත්ත වියදම් කරන්නේ නැහැ කියලා. හොඳට මතක තියාගන්න. කෙහෙ කල දුන්න එකට hina වෙනවා. සල්ලි දුන්න එකට ඇත්ත. අපි අනුර කුමාරගේ ඉඳලා ගත්තොත් මාලිමාවේ ඔය වැඩ කරන මිනිස්සු අපි අත්ති කුලියට අරන් තියෙනවා. හොඳට මතක තියාගන්න.
කුලියට සේවකයෙක් ගත්තා ඌට පඩි ගෙවන්න ඕනේ. ඒක තමයි ජනතාව ඔක්කොම එකතු වෙලා ඒ හදපු සංස්කෘතිය මත පදනමම අනුව ඒ මිනිස්සු ජීවත් කරේ උඹලට වැඩක් තියනවා කරන්න මේක කරපල්ලා අපි උඹලට පුළුවන් විදිහින් වියදම් කරනවා. කුලියට අරන් තියන අවුරුදු 5කට අපි කුලියට අරන් තියනවා. කැට එකතු කරා කියන්නේ පක්ෂය හදන්නත් එහෙමනේ. ඒ කියන්නේ කුලියට බලා වැඩ කරපල්ලා ෆුල් ටයිම්. හැබැයි ෆුල් ටයිම් වැඩ කරා පැය 24 මිනිස්සු ඇවිල්ලා උතන කාර්යාලේ නිදාගෙන ඉන්නේ නැහැ. මට දැක්කා ඊයේ බෙදා ඩල්ලි කියනවා මුදල් දිනන ඕන දෙයක් කරන්න පුළුවන්. සේවකයෝ ගන්න පුළුවන්. ඔහු කම්පියුටර් එක ඔන් කරන්නවත් දන්නේ නැහැ. හැබැයි මුදල් වලට ඔහු කම්පියුටර් 1000 2000 වැඩ කරන උලා. ඒ වගේ කුලියට ගත්තේ. නේ? කුලියට යරන් තියෙන්නේ. එතකොට අපි සේවකයෝ 159 යවලා තිනවා අවුරුදු 5ක කොහෙටද? පාර්ලිමේන්තුවට. හැබැයි ඔහු මොකද කරන්න තියෙන්නේ? වැඩ කරන්න. හැබැයි ඔහුව ගේන්න ඇයි අපි මුදල් දුන්නේ? ඇයි අපි වියදම් කරේ? ඇයි පැට්ටෝ ඒවා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ සතුටු යල්ලා. උඹලාගේ එක මිනිහෙකුට ඔහම වියදම් කර. දැන් hina වෙනවනේ. ඔයාලා දැක්ක නේද මැතිවරණේ වුණාම සජිත් මහත්තයාට මොකද උනේ? රත්න වී හාල්මෝලේ පුජ්‍යලයා මොකද කෝටි 40ක් 50ක් ඒ මිනිහගෙන් ගරා කාලා മന്ത്രിකමක් දෙන්නත්. ඒව හොඳයි. මම දැක ඊයේ වේද කවුද කියලා මහින්ද මහත්තයාට කාර් එකක් අරන් දුන්නේ කාලේ මිනිස්සු කියලා. මට මම දීමු ජයරත්න මහත්තයාට ඒ කාලේ අපි පොඩි කාලේ අහලා තිනවා. ලාන්සරයි කාර් එකක් අරන් දිනේ ජනතාව ඒ මිනිස්සු හැටි. එහෙමයි ගෙනාවේ. හැබැයි එහෙම ගෙනාපුන් හොරා කෑවා. මුන් හොරා නොකා හොරු ඇතුළට දානවා. ওই ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. හරිද? එහෙම නැතුව මේ වත්කම් දැන් මේ මිනිස්සු වත්කම් දුන්න හින්දානේ අකෝ එළියුනේ. බලන්න මැතිවරණයක් තිබ්බ හොඳට කල්පනා ජනාධිපති හරි මහමැතිවර මොකක් හරි තිබ්බම මැතිවරණ කොමසාරි සතියක් ගියාට පස්සේ මොනවද හැමදාම දාන්නේ නිවුස් එක වත්කම් දෙන්න වත්කම් දෙන්න වත්කම් දෙන්න වත්කම් දෙන්න නේද? ඒ වාගේ මට හරි දුවයි අර ගූ ගහගත්ත හාදයා නේ පුදුම විදියට කොච්චර උඹලා කඩේ ගියත් පුතේ මල්ලි එළියට දාන්න බෑ. ඒ තරහ මන් දන්නවා තියෙන්නේ. මොකද අනුර එන්න කලින් ජයවර්ධනපුර හොස්පිටල් එකේ සිරකරුවෙක් විදියට බොහෝම සැප සම්පත් විඳින්න හිටියා. ඒක මම නෙවෙයි කිව්වේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. මම නෙවෙයි කිව්වේ. බලන්න ඕන. අනුර ඇවිල්ලා පැය 24ක් නෑ දිවුරුන් දීලා ඔහු වෙනවා සිරගෙදර හොස්පිටල් එකට. ආයෙත් දවසක් යන කලින් සාමාන්‍ය වාට්ටුවකට සාමාන්‍ය සිරකරුවෙක් බවට පත් වෙන්න යන ඊට පස්සේ ඒ තරහ තියෙන. ඒකට කරන්න දෙයක් නෑ. නේද? ඔයාලට පුළුවන් නම් කෙහෙලිය නමුක් වැල්ලේ පුතාට වසන්ත වගේ හම්බු කරගත්ත විදිය ඒ බිල්ඩිමේ කියන්න කියන්නේ. නේද? අර නිකන් ගම්පහෙන් මොකදෝ සිපායියෙක් මං කිව්වේ ගෙන්නලා ඉරු එකේ අර හාදයා දෙනවා පට්ට වොයිස් කට්ටයක් කොහොමද ටියුෂන් කරලා. ආන්කෝ ඊපෙදත් මං ඇහුවා අපේ සිංහල නුගේගොඩ ඔච්චර ප්‍රේමස් සර් නේ පුදුම ප්‍රසිද්ධ සර් කෙනෙක් නේ සිංහල කිව්වොත් සන්නස්ගල මම දැක්ක ඊයේ පෙරේදත් කියනවා ලාල් එක්ක මං ඒ කාලේ බොහොම හම්බු කරා ක්ලාස් කරා වීඑට පැද්දේ. එතකොට මොනව කරලාද? මිනිහා හොරගම් කළාද නෑ. ඒකයි කියන්නේ. මුන් හිතානේ ඉන්නේ ඔක්කොම JVP එකේ හිඟන්නු ටිකක් ඇවිල්ලා උන් තමයි මේම කියලා. ඇඳුමක් දැන නෙවෙයි ඥාතියෙක් වුණත් බලන්නකෝ මොන තරම් උදව් උපකාර කරන මිනිස්සු ජීවත් වෙනවද කියලා. නේද? මොකද මේ මිනිසුන්ගේ දේපොළ ගෙනල්ලා මෙහෙ වියදම් කළා කරොත් මේ ඇත්තම කියන මෙහෙම බලන්නකෝ වසන්තගේ තියෙන දේපොළත් අරගෙන ආවිල්ලා පක්ෂේ පැය 24 වැඩ කරා නම් අද වසන්තත් නැහැ අද පක්ෂකුත් නැහැ අද වසන්තගේ දේපොළත් නැහැ. ඒ තරම් මෝඩ හරක් නෙවෙයි. හරිද? ඇත්තම කියනවා නම් මම දැකපු දෙයක්. අපි දැන් මේ සැරේ වැඩ කරන්නේ ඇත්තම කැන්නිසන් කියලා. මං ඒතකොට කල්පනා කරා කැන්නිසන් යන මිනිස්සුන්ගෙන් ගත්තු 3-4 දිනක් ඇරෙන අනිත් මිනිස්සු ඔක්කොම එක්කෝ රජයේ සේවකයෙක්. මේ සේවය කළා විශ්‍රාම ගිය කෙනෙක්. වාහනයක් තියනවා ගෙදර. බලන්න මම හොතට බැලුවා. හරි යම්සි දෙයක් කරගෙන ඉන්නේ ව්‍යාපාරකෙක්. එහෙම නැතුව ඔය උඹලා කියන තරම් අහිංසක මිනිස්සු අපිත් එක්ක ආවේ නැහැ.
අපි ඒ වෙලෙත් කල්පනා කරායකෝ අපි යම්චි දෙයක් කරගෙන ඉන්න පුළුවන් මිනිස්සු තමයි මෙතන ඉන්නේ. හැබැයි කාලා ඇඳලා එදා වේල හොයාගන්න මිනිස්සු අපිත් එක්ක ආවේ නැහැ. ඇත්ත කතන්දරේ. දෙන්නේ තුන් දෙනෙක් කැරෙන අනිත් ඔක්කොම. ඇයි වහල් භවෙන් මිදෙන්න බෑ මුන්ට. මුන්ට පුරුදු කරලා තිබ්බේ රජ කාලේ ඉඳන්ම අර කුකුලන්ට සත්තුන්ට පරේයන්ට පුරුදුනම දාන්නේ අර හුණුසල් ටිකක් ඒ වගේ කාලයකට උඹලට දෙනවා මොනවද? අරක්කු කාලා හාල් මල්ලා තහඩුව කක්කුසි පෝච්චිය ඒවට ඇලිලා හිටිය මිනිස්සු ඒ මිනිස්සුම දැන් මේවෙන් ගැලවිගෙන එනවා මෙහෙට. ඒ හින්දා කියන්න දෙන්නේ වත්කම් බැරකම් වලට නම් සොරිම තමයි දැන් මේ වෙලාවේ මහා පරිමාණික කුඩු ජාවාරම සහ පාතාලය සහ නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ නරි ඔක්කොම කෑ ගහන්න පටන්ගෙන හොර හැද්ද. හරිද? ඒ හින්දා උඹලගේ වත්කම් හරියට පෙන්නපල්ලා. මුන් අවුරුදු දැන් මට හිතේ 20ක ඉඳලා පක්ෂයට ආපු කාලේ ඉඳන් ඒ මිනිස්සු හැමදාම වත්කම් දීලා තිනවා. හැබැයි මෙතෙක් කල් ඒවා දන්නේ නැහැ වගේ මුන් බොරුවට ඉඳලා දැන් මේක ඇදගත්තා. මම කියන්නේ හරිම සතුටුයි ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන උන් ඒ හැම මිනිහෙකුටම මම බෑ හිතුවේ හිඟන්නු කියලා නෑ. උඹලා හරි ආර්ථිකව ශක්තිමත් මිනිස්සු. බය වෙන්න දෙයක් නෑ. ඇයි? හොරා කාපුවා නෙවෙයි. උඹලගේ දේපොළ, උඹලගේ අම්මා අප්පා දුන්න දේපොළ නේද? වෙන උන් අම්මා අප්පා දුන්නේවා විකුණන කෑවා. බණ්ඩාරනායක මහත්තයාගේ භාගයක් විතර විකුණන කෑවා. එහෙමනේ. නේද? වෙන උන් දෙමව්පියෝ දුන්නේවා විකුණන කෑවා. මේ හාදයෝ දෙමව්පියෝන්ගේ දේවා ආරක්ෂා කරන මිනිසුන්ගේ නම්බුවත් ආරක්ෂා කරන ඒවා වැඩි දියුණු කරලා තියෙනවා. එහෙමනම් අදට නතර වෙමු.